ආයුබෝවන් යාළුවනේ කොහොමද ඔයාලට? විශ්ව පුවත් YouTube channel එකෙන් අද අපි කතා කරන්නේ අලුත්ම ආර්ථික ප්‍රශ්නයක් ගැනයි. ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවන ලද නව තීරුපදු. ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයට ඒ කෙතරම් බලපානවද? රැකියා ප්‍රශ්නයක්ද? ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා අපනයන වලට නව තීරුපදු නියම කරලා පෙර 12ක් සිපුණු බදු දැන් 40ක් ඉක්මවිය හැකි තත්ත්වයකට පත් වෙලා. මේ විශේෂයෙන්ම බලපන්නේ රෙදිපිලි සහ ඇඟලුම් අපනයනය කරන ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාලාවලට. අපේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ 25%කට වඩා වැඩි අපනයන ඇමරිකාවට යනවා. මේ නිසා ශ්‍රී ලංකාවේ ගාමන්ට් ෆැක්ටරිස් වලට අලුත්ම අභියෝගයක් එල්ල වෙලා. අපනයන පහළ යන්නේ කොහොමද? ඇමරිකාවේ higher import taxes නිසා බයර්ස්ලා අලුත් සප්ලයිස්ලා බලා ගන්න පුළුවන්. ඒ අපේ එක්ස්පෝර්ට් ඉන්කම් එක අඩු කරනවා. ශ්‍රී ලංකාවේ රැකියා අහිමි වීමේ අවදානම. මීට අමතරව ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ රැකියා කරලා ඉන්න විශාල පිරිසක් අනාගතයේදී රැකියා ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වෙනවා. අපනයනය පහළ යනවා නම් කම්හල් වහන්න වෙනවා. රැකියා අහිමි වෙනවා. දේශීය ආර්ථිකයකටද නුසුදුසු බලපෑමක් එල්ල වෙනවා. අපේ ආර්ථිකයට මේ දැඩි බලපෑමක්ද? මේ තීරණය ගැන ඔබේ අදහස මොකක්ද? මේ ශ්‍රී ලංකාවට අවශ්‍යදායකද? අපේ රජය මේ ගැන කුමක් කළ යුතුද? කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ වලට මීළඟටත් එකතු වෙන්න විශ්ව පුවත් YouTube නාලිකාව subscribe කරන්න. like comment share කරලා අපේ නවතම අප්ඩේට්ස් එකතු කරගන්න. එහෙනම් යාළුවනේ මීළඟ වීඩියෝෙම හමු වෙමු. සුබ දවසක්.